ඔය ලොකු ලොකු ෆැක්ටරි වල ඉන්න සර්ලා මොකටද බං මං වගේ අයව කසාද බඳින්නේ? මං උඹට කලින් කිව්වන් මචං ආදේශ කමින් කලස් මුක් කියලා. අපේ ඔෆිස් නන් දැනගත්තා. ආදේශ සර්ගේ කැලිම කෝල් කරලා. එමුණොත් බං මං ෆැක්ටරි එකෙන් අයින් වෙන්න ඕන. ඉතින් ආදේශ බැලුවා තුන්ටි කොහොමද ෆැක්ටරි එකෙන් අයින් වෙන්න වෙනවා. පිස්සුද බං උඹට? උඹ හිතන්නේ සර් මාව කසාද බඳී කියලාද? නැත්නම් උඹ මොකද හිතන්නේ? ඔය ලොකු ලොකු ෆැක්ටරි වල ඉන්න සර්ලා මොකටද බං මං වගේ අයව කසාද බඳින්නේ? ඕනේ ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට ඉතින් මොකටද ඔච්චර උඹ ගැන හොයලා බලන්නේ එහෙනම්? සර්ලාට ඒවා පොඩි දේවල් වුණාට බං ඒවා අපිට ලොකු දේවල්. නේ මන්දබ. මට නම් හිතෙන්නේ එහෙමම තමයි. මොනවාද? මාව බඳී කියලාද? පිස්සුද බං උඹට? මේ කුළුඹ වෙන කෙල්ල නෑ කියලා හිතුවද උඹට? දැන් මෙහෙමනේ මුහුදේ ඕන තරම් මාළුවෝ ඉන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අර හිත ගිය මාළුවවමනේ ඕනේ. මොනොත් නෑ ඉතින් සර්ට පිස්සු. ඔබ වෙන්න ඇති පිස්සු හදවන්න ඇත්තේ. එමෙ නිකන් හිටපන් බං. මොනවා කියනවද මං?